ආයුබෝවන් ඔයාලා හැමෝම ගොඩක් ගෞරවයෙන් පිළිගන්නවා ඇස්ට්‍රෝලොජි ලයිෆ් මගේ YouTube නාලිකාවට. ඉතින් සුපුරුදු පරිදි මුලින්ම මතක් කරන්න ඕනේ මගේ YouTube නාලිකාව අලුත් එකක් නිසා තාම සබ්ස්ක්‍රයිබර්ස්ලා නැහැ. එක සබ්ස්ක්‍රයිබර් කෙනෙක් විතරයි ඉන්නේ. ඉතින් මට කරන උදව්වක් විදිහටත් ඉගෙන ගන්න අයට කරන උදව්වක් විදිහටත් මම ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා මගේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා මට පුංචි උදව්වක් කරන්න කියලා. ඉතින් අද මම අරගෙන ඇවිල්ලා තියෙන්නේ අපේ රාශි චක්‍රයේ දෙවෙනි රාශිය වුණු වෘෂභ රාශියෙන් උපන් අය තුල තියෙන ගතිගුණ මොන වගේද? වෘෂභ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ මොන වගේද කියන එක ගැන තමයි වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. මම කලින් දාලා තියෙනවා මේෂ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ ගැන වීඩියෝ එකක්. ඒක බලපු නැති අයට බලන්න කියලා ගොඩක් ආදරෙන් ආරාධනා කරනවා. ඒ වගේම වගේම මේකෙදිත් මම ඔයගොල්ලන්ට කියන්නේ මේවා ඇවිල්ලා සමස්තයක් වශයෙන් කියන දේවල්. මොකද මමත් තාම ඉගෙන ගන්න කෙනෙක්. ඉතින් අනිවාර්යයෙන්ම මේ දේවල් මේ විදිහටම තියෙන්න ඕනි කියලා එකක් නැහැ. පොඩි පොඩි දේවල් වෙනස් වෙනවා. ඉතින් මම ගොඩක් ආදරෙන් කියනවා ඒක ඇත්තටම මේ තියෙන දේවල් වල ඔයාලටත් මේ විදිහටම තියෙනවද? එහෙම නැත්නම් මේ වගේ මොන හරි අඩුපාඩු දෙයක් තියෙනවද? ඒ හොඳ නරක හැම දෙයක්ම කමෙන්ට් එකකින් දාන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලා සිටිනවා ඔයගොල්ලෝ හැමදෙනාගෙන්ම. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව වීඩියෝ එක දිග්ගස්ස ගන්න නැතුව යමු. වෘෂභ ලග්නයෙන් උපන් අයගේ ගතිගුණ මොන වගේද කියන්න. ඉතින් වෘෂභ ලග්නය කියලා කියන්නේ සිකුරු ග්‍රහයාට අයිති රාශියක්. ඉතින් සිකුරු ග්‍රහයා කියලා කියන්නේ ආදරයට, කාමයට, එතකොට ධාතු ශක්තියින්ට ආධිපතිත්වය දරන ග්‍රහයෙක් තමයි සිකුරු ග්‍රහයා කියලා කියන්නේ. ඉතින් මේ වෘෂභ ලග්නයෙන් උපන් අය ටිකක් තද ගතියක් තියෙන කට්ටිය. ටිකක් තද ගතියක් තියෙන ස්ථිර රාශියක් මේ වෘෂභ ලග්නය කියලා කියන්නේ. ඉතින් මේ ලග්නයෙන් උපන් අය බොහෝ විට ටිකක් තමන්ගේ වාසිය බලාගෙන වැඩ කරන ගති ලක්ෂණ ටිකක් තියෙනවා. ඒ කියන්නේ අර තමන්ට මොන හරි ලාභයක් එනවා නම් තමයි පොඩ්ඩක් අර ඕනම දෙයකට වැඩ කරන්න යන්නේ. ඒ වගේ පොඩි ගති ලක්ෂණයක් තියෙනවා. සමහරක් විට මේ දේවල් හැමෝටම හැම වෘෂභ ලග්නෙමීටම නැති වෙන්න පුළුවන්. ඉතින් ඒකයි මම කිව්වේ මමත් ඉගෙන ගන්න කෙනෙක් නිසා මටත් උදව්වක් විදියට ඔයා වෘෂභ ලග්න හිමියෙක් නම් ඔයා මේ වීඩියෝ එක බැලුවා නම් අනිවාර්යෙන්ම ඔයාගේ අදහසත් මට කමෙන්ට් එකක් දාන්න. ඒක මට ලොකු ශක්තියක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි වෘෂභ ලග්න හිමියන්ට කේන්ති ගියොත් ටිකක් සැරපෞරුෂ ගතිය වැඩි. අන්න කියන්නේ තමන් කරන වැඩෙහි දක්ෂයි. මොන වැඩේ කරත් තමන් කරන වැඩේට දක්ෂයි. ටිකක් මස්දුරු ගතිය ඉස්මතු වෙන ලක්ෂණත් සමහර අවස්ථාවල සමහර අයට තියෙනවා. සමහරු ටිකක් গুপ্ত ගතියකින් යුක්ත අයත් වෙනවා වෘෂභ ලග්නයෙන් උපන් අය. අනුන්ට යටත් කියන්නේ අනුන්ව යටත් කර ගැනීමට ටිකක් අපහසුයි මේ වෘෂභ ලග්නයෙන් උපන් අයට. ආත්ම ශක්තියෙන් යුක්ත සාමාන්‍යයෙන් මොවුන්ව ලේසියෙන් කෙනෙකුට යටත් කරගන්න අමාරුයි. හොඳ ආත්ම ශක්තියක් මේ අයට තියෙනවා. මොවුන් අනුන්ව යටත් කර වැඩ කියන්නේ අනුන් යටතේ වැඩ කරන්න කැමති නැහැ. සමා වෙන්න අනුන් යටතේ වැඩ කරන්න කැමති නැහැ වෘෂභ ලග්නයෙන් උපන් අය. ඒ වගේම වෘෂභ ලග්නයෙන් උපන් අයට හොඳට රහස් රකින්න පුළුවන්. ඕනම රහසක් හිතේ රඳවාගෙන සිටින්න හරිම දක්ෂයි. නිතරම ජයග්‍රහණය බලාගෙන තමයි වැඩ කටයුතු කරන්නේ. ඕනම තැනක කැපී පෙනෙන ලෙස අඳින්න පළඳින්න බොහෝ කැමතියි. ඒ නිසා ගොඩක් වෙලාවට ඇඳුම් පැළඳුම් ආභරණ වගේ දේවල් වලට ටිකක් වැඩිපුර වියදම් කරන ස්වභාවයක් තියෙනවා වෘෂභ ලග්න හිමියන්. ලස්සනට ඉන්න තමයි ගොඩක් මේ අය කැමති. ඉතින් මේක සිකුරුට අයත් රාශියක්නේ. ඉතින් ඒ වගේ උපන් අය සාමාන්‍යයෙන් සුවඳ විලවුන් වර්ගවලටත් ගොඩක් කැමතියි. ඒ වගේ දේවල් වලට සුවඳ විලවුන් වර්ගවලට ගොඩක් වියදම් කරනවා. ඒ වගේම මේ ලක්ෂණ කාන්තාවක් නම් අනිවාර්යෙන් ගොඩක් දුරට පිහිටන්න පුළුවන්. ඉතින් පිරිමි පාර්ශවයේ කෙනෙක් වුණත් ගොඩක් දුරට නැතත් යම් තාක් දුරට මේ ලක්ෂණ පිහිටන්න පුළුවන්. ගෙදර අඩුපාඩු, ගෙදර මොන ප්‍රශ්න තිබුණත්, ගෙදර අඩුපාඩු කොච්චර තිබුණත් ඒව ගැන හිතන්නේ නැතුව සමාජයට ගැළපෙලා අද කාලෙට යන විදිහට කැපී පෙනෙන්න උත්සාහ කරනවා මේ වෘෂභ ලග්න හිමියන්.
සාමාන්‍යයෙන් නගරයේ ඉන්නවට වඩා නාගරිකව ජීවත් වෙනවට වඩා පිටිසරව ගමක ජීවත් වෙන්න වගේ මේ අය ගොඩක් ආස කරනවා. ටිකක් අනුන්ගේ මතයට ගරු නොකරන ලක්ෂණක් තියෙනවා. අනුන්ට දෙනවට වඩා අනුන්ගෙන් ගන්න තමයි කැමති වෘෂභ ලග්න හිමියන්. ඉතින් හැමෝම මේ වගේ නොවෙන්න පුළුවන්. ඒකත් මතක් කරන්න ඕනි. ඒ වගේම මේ අයට හොඳ ප්‍රායෝගික දැනුමක් තියෙනවා. ඕනෑම වැඩක් කරන්න කලින් හොඳට සැලසුම් කරලා තමයි ඕනම දෙයක් කරන්නේ. විවාහය බොහෝ දුරට Tamanගේ කැමැත්ත විදිහටම සිද්ධ වෙන්න තමයි ගොඩක් ඉඩ තියෙන්නේ. ගොඩක් දුරට නොදන්න දේවල් වැඩි වුණත් හැමදේම දන්න අය වගේ තමයි ඒගොල්ලෝ හැසිරෙන්නේ. කිසිම දෙයක් දන්නේ නැති වුණත් දන්න විදිහට තමයි එයාලා හැසිරෙන්න උත්සාහ කරන්නේ නිතරම. ටිකක් රාගයට බර වැඩි ස්වභාවයක් තියෙනවා. ඒ නිසාම ඒ වගේ චෝදනා එන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. අනුන්ව විශ්වාස කිරීම නිසා පාඩු සිද්ධ වෙන අවස්ථා බොහෝමයක් වෘෂභ ලග්න හිමියන්ට ඇති වෙනවා. වැඩි වෙහෙසක් නැතුව වැඩි මහන්සි නොවි මුදල් උපයන්න පුළුවන් ක්‍රම තමයි වෘෂභ ලග්න හිමියන් හොයන්නේ. හැබැයි එයාලගේ තියෙන ඒ උත්සාහයේ හින්දා මේ වගේ දේවල් වලින් එයාලට වාසි ලැබෙනවා. අනවශ්‍ය දේ ගොඩක් වෙලාවට කතා කරනවා. කියන්නේ අනවශ්‍ය දේවල් කතා කරනවා වැඩි. ඒ නිසාම සතුටක් නැති කරගන්න අවස්ථාත් බොහෝමයක් තියෙනවා. සාමාන්‍යයෙන් වෘෂභ ලග්නයෙන් උපන් අයට පළල් වූ නළලක් පිහිටන්න ඉඩකඩ තියෙනවා. ඒ වගේම බෙල්ල ටිකක් මහත් වූ ගතියක්, ඒ වගේම ශරීරයේ මධ්‍යස්ථ ශරීරයක් හෝ ගොඩක් දුරට මහත ශරීරයක් තමයි වෘෂභ ලග්නයෙන් උපන් අයට හිමි වෙන්නට ඉඩකඩ තියෙන්නේ. ඉතින් අර ගොඩක් තැන්වලදී මම මතක් කරා වගේ මේක සියලුම වෘෂභ ලග්න හිමියන්ට නැති වෙන්න පුළුවන්. සමහර අයට මේවෙන් කිහිපයක් විතරක් තියෙන්නත් පුළුවන්. ඒ වගේම සෙම අධික තත්වයක් ඇති වෙන්න පුළුවන් වෘෂභ ලග්න හිමියන්ට. ඒ වගේම තමයි වෘෂභ ලග්නයෙන් උපන් ඔබ පැරණි කෞතුක දේවල් වලට ඉතාමත් ප්‍රිය කරන අය වෙන්නත් පුළුවන්. ඉතින් ඔන්න ඔය දේවල් ටික තමයි වෘෂභ ලග්නය ගැන කියන්නට තියෙන්නේ. ඉතින් ඔයත් වෘෂභ ලග්න හිමියෙක් නම් අනිවාර්යෙන්ම ඔයාටත් මේ දේවල් තියෙනවද? ඔයත් මේ වගේද? එහෙම නැත්නම් ඊට වඩා හාත්පසින් වෙනස් දේවල් තියෙනවද? එහෙම නැත්නම් මේවෙන් කිහිපයක් විතරක් තියෙනවද? ඒ දේවල් හැමෝටම දැනගන්න කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒක ගොඩක්ම ඉගෙන ගන්න අයට වැදගත්. ඒ වගේම මටත් වැදගත්. මොකද මමත් ඉගෙන ගන්න කෙනෙක්නේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාලට යම්කිසි දෙයක් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඊළඟට මිථුන ලග්න හිමියන් ගැනත් මම මේ විදිහට වීඩියෝ එකක් අරන් එනවා. ඊළඟට මිථුන ලග්නයෙන් උපන් ඔබටත් ආරාධනා කරනවා ඒකත් එක්කත් එකතු වෙන්න කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. එහෙනම් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් ඉන්න. තෙරුවන් සරණයි. මං හැමදාකම මතක් කරනවා වගේ සතුටින් ඉන්න. කිසිම දෙයක් දෛවයට හෝ කර්මයට බාර දීලා ජීවත් වෙන්න එපා. අපිට පුළුවන් කර්මයක් වෙනස් කරන්න. මොකද කර්මය කියන්නේ අපේ සිතම තමයි. අපේ හිතින් හිතලා කරන දේවල් නිසා තමයි කුසල කර්ම හෝ අකුසල කර්ම කියන දෙකම ඇති වෙන්නේ. හැම දෙයකටම හේතුවක් තියෙනවා වගේම හැම දෙයකටම සිතුවිල්ලකුත් තියෙනවා. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. හැමෝම පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි.